never slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up, no I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. Everything I do so instinct. Hello guys, ඉතින් අදත් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ travel with Denith YouTube channel එකත් එක්ක. අද අපි යන්නේ සීතාවක මිරගල්ස් කියන resort එකට. අපි මුලින්ම රිසෙප්ෂන් එකට ගිහිල්ලා එතනින් අපේ ඩේ අවුට් පැකේජස් ටික අරගෙන ඊට පස්සේ අපි ගියා ඩයිනින් ඒරියා එකට. අර 18 plus අපේ ෆිල්ම් දෙකක් වෙලා නැහැ. ඉතින් guys අපි එතනට යනකොටත් ටයිම් එක 11 මාර වෙලා තිබ්බ හින්දා අපේ සෙට් එක ඩිසයිඩ් කරා මුලින්ම ලන්ච් එක අරගෙන ඊට පස්සේ අපි අපේ ඩේ අවුට් එක ස්ටාර්ට් කරමු කියලා. ඔන්න ගයිස් ඊට පස්සේ අපේ සෙට් එක ඇඳුම් චේන්ජ් කරගෙන දැන් මේ පූල් එකට බහින්න තමයි යන්නේ. අපි දැන් පූල් එකට බහින්න තමයි යන්නේ. ටිකක් පූල් එකට බහින්න කියන්නකෝ. අපි දැන් යන්නේ මොකද්ද පූල් එක මන් දන්නේ නැහැ. ඒ මොකද? ස්පෙන්දර් ඒ වෙලේ දුක් විඳින කෙනෙක් ස්පෙන්දර් ඒ වෙලේ දුක් විඳින කෙනෙක් මේ කොහොමද මොනවා? පිල්පොල් කට්ටෙන් ඔලුවට වතුර වැටෙන බින්දු බින්දු ඇඟ පුරාම අනේ හොඳට නානවනේ. අනේ හරිද? That's the wrong number. ඉතින් guys ඔන්න ඔය විදිහට තමයි අපේ සෙට් එක පූල් එකේදී එන්ජොයි කරේ. කොහොමද වගේ මේ පූල් එකේ අත්දැකීම කොහොමද? පූල් එක අද්දගෙන කියන්න අපිට කොහොමද වගේ අත්දැකීම? සුපිරිනේ. ගයිස් දැන් අපි මේ පූල් එකේ නාලු ඉවරයි. මෙතන එහා පැත්තේ තියෙනවලු ඇඩ්වෙන්චර් පොඩි සීන් වගේ මඩේ යන්නේ එහෙම වගේක් තියෙනවලු. දැන් අපි කට්ටියම මේ පූල් එකෙන් එළියට ඇවිල්ලා ඒ ඇඩ්වෙන්චර්ස් වලට ගන්න තමයි හදන්නේ. ඔන්න ගයිස් අපි දැන් මේ යන්නේ මඩ පූල් එකේ නාන්න. ඔන්න ගයිස් මේකේ මඩ පූල් එකක් තියෙනවා. දැන් අපි මඩ පූල් එකේ නාන්න තමයි යන්නේ. එතන පොඩි සෙල්ලම් වගේක් තියෙනවා. අපි දැන් ඒවා කරන්න තමයි යන්නේ. අනේ මඩ අයියෝ මඩ අනේ බයි අනේ ඉන්න මවුරුක දෙවන්තයා Wonder Woman ගයිස් ඔන්න ඔය විදිහට තමයි අපේ සෙට් එක මඩ පූල් එකේදී එන්ජොයි කරේ. දැන් මඩ නෑ මේ අත්දැකීම කොහොමද? කොහොමද මඩ? අම්මේ කියලා වැඩක් නැහැ පංකාදු 5යි ඩුබායි ඉඳලා මේ මඩ නාලා යනවානේ. එහෙම තමයි මල්ලි ගන්න මේ මඩවල තියෙන කාලෙකින් මඩ ටිකක් නාගත්තා. අනේ ෂෝයියනේ කොහොමද තේරෙන්නේ මගේ මඩ අත්දැකීම කොහොමද? කොහොමද වගේ මඩ අත්දැකීම? හොඳයි මම මඩවල රහත් බැලුවා හරිම රසයි ඔන්න ගයිස් අපි දැන් මඩ පූල් එකේ නාලා ඉවරයි. දැන් අපි යනවා තව මොකක් හරි පූල් එකකට නාන්න.
ඔන්න guys අපි දැන් ඇවිල්ලා තියෙන්නේ සීතාවක මිරකල් එකේ තියෙන තවත් natural pool එකකට. හරිද? මෙතන දැන් මේ වෙලාවේ කට්ටිය නැහැ අපේ set එක විතරයි ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වටේ පරිසරේ. ඇත්තටම සුපිරි. අපි පූල් වල නාලා ඉවර වෙලා ඊට පස්සේ අපි ගියා ඊවිනිං ස්නැක් එක ගන්න. අපිට ස්නැක් එක හම්බුනේ. මොකද? අපිට ස්නැක් එක හම්බුනේ. ගයිස් අපි කට්ටියත් එක්කම ඊවිනිං ස්නැක් එක අරගෙන ඊට පස්සේ අපි අනුන් චේන්ජ් කරගෙන බැඩ්මින්ටන් ගැහුවා. හවස 5 වෙනකන් එතන කට්ටිය සෙල්ලම් කරලා ඊට පස්සේ අපි එතනින් එළියට ආවා. ඔන්න ගයිස් හැමදාම වගේම අපි අදත් ආවා මිස්ටර් කොත්තුවකට කොත්තුවක් කාලා අපේ ඩේ අවුට් එක ඉවර කරන්න. කොහොමද මේ පැත්තේ? ආව මේ කඩේට පොඩ්ඩක් කරේට ආවනේ. මොන ගන්නද? කොත්තුවක් ගන්නවා. කොත්තුවක් ගන්නනේ. ඇත්තටම සුපිරි ට්‍රිප් එකක් ගියේ. ඊළඟට මම ෆස්ට් ටයිම් මෙච්චර දුර ඩ්‍රයිව් කරේ. ඒකත් සුපිරිම ඇඩ්වෙන්චර් සුපිරිම ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් නේ. සුපිරිම ඩ්‍රයිව් එක. කොක්කුෂි අපිට දෙන්න මේ කමෙන්ට් එකක් දෙන්න කොහොමද? අපේ ඩේ එක ලේඅවුට් එක. කොහොමද ඔය දෙන්නගේ ට්‍රිප් එක? ඉතින් අපි එතනින් රැට කාලා අපේ ඩේ අවුට් එක එතනින් ඉවර කරා. ඉතින් ගයිස් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් මේ වගේ වීඩියෝස් බලන්න මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් guys see you later. Bye. පටන් ගමුද? කෑමක් තමයි තියෙන්නේ. මම ඩයට් කරා ඉතින්. ෂර්ට් එක ලොකු ෂර්ට් එක ගන්න ගාම. මහත්තයා පොළොවේ ඉන්නේ මොකද දන්නේ නැහැ නේ? ඈ? පොළොවේ ඉන්නේ මොකද? මේ දන්සල පොඩ්ඩක් දන්සලක් නේ? මොකද? නාන්න. ඇත්තට මේක නෑ ගොඩක් ලොකු අපරාධයක් කියන්නේ. අපිට සෙට් එක කෑවේ අනේ ලෝක අපරාධයක් අද මගේ මෙහෙම තිබ්බාට මේ ගානට දුන්නා. මොකද්ද? සෙට් එක කන්නවද කරන්නේ ලෝක ආපු ටික අපරාධයක්. මම පිච්චිලා ගියා. බැලුවා කල්පනා කර එක පැත්තට විතර කිර දෙන්නේ නැහැ කියලා. කතරේ වදින්න නැතුව. ලැජ්ජෙන්ද වඩලා ගානයි ආපෝ දෙනේ කොහොමද නැහැ. දෙකයි